Welcome to Ratna Plant Nursery. Today I am going to tell you something great. ආයුබෝවන් කියලා පිළිගන්නවා රත්න පෙළතවන්නට. මම අද සුපිරි දෙයක් කියලා දෙන්නයි යන්නේ. රත්නයියේ මොකද මේ ලිං වලලු එක උඩ තියලා ඒ මදිවට කුණු රොඩුත් ඒකට දාලා ඒකද? ඒක තමයි මගේ පොහොරවල. গিදර කුස්සියෙන් විසි කරන අපද්‍රව්‍යයි කොළරොඩු ටිකයි මම තැන තැන දාන්නේ. මේකට තමයි දාන්නේ. අපි නම් ওই තරම් මහන්සි වෙන්නේ නැහැ. කොළරොඩු ටික ගිනි තිබ්බා. කුස්සියෙන් විසි කරන ටික කුණු ලොඩියට දෙනවා. නැත්තම් මහත්තයා යන ගමන් කැලේට විසි කරනවා. ඒ වැඩේ හොඳ වැඩක් නෙවෙයිනේ. අපි පරිසරයට බරක් නොවි හිටියොත් නරකද? මිනිස්සු විදිහට අපි පරිසරය රැක ගන්න ඕන නේද? අපේ දරුවන්ට ලස්සන පරිසරයක් ඉතුරු කරන්න ඕන නේද? ඒක ඇත්ත තමයි. රත්න ඔබතුමා කියනකොට තමයි මටත් කල්පනාවට ආවේ. ඒ තිටින් කාලයක් යද්දි මේක පිරුණාම වල ඇතුළට බැහැලා මේක ගොඩ දාන එක හරිම කරදරයි නේද? අයියෝ නෑ. මම මේකට හොඳ උපක්‍රමයක් කරලායි තියෙන්නේ. මම මේ ලින්ක් එකට බ්ලොග් ගල් 3ක් උඩ තියලා තියෙන්නේ. කටවල් 3ක් එනවනේ ලිපේ වගේ. මම දෙකක්ම වහලා තියෙන්නේ. ඉතුරු කට ඇරලා තියෙන්නේ. ඒක ඊට වඩා කරදරයක් නේ දෙකට නැමීගෙන කම්පෝස්ට් අදින එක. එතන තමයි මේ කතාවේ රසවත්ම හරිය. මගේ ළඟ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලා දෙන්න කම්පෝස්ට් එළියට ඇදලා දෙනවා. කවුද රත්නයියේ අපි නොදන්න යාළුවෝ? තලගොයයි මීයයි තමයි මේ දෙන්න. එයාලා පණුව කන්න මේ කම්පෝස්ට් ටික කරලා එළියට ඇදිනවා. මට තියෙන්නේ දවස් කිහිපයකට සැරයක් කම්පෝස්ට් ටික එකතු කරගන්න විතරයි. ෂා, ඒකනම් මරු ක්‍රමයක්නේ. මමත් හදන්න ඕනේ මෙහෙම කම්පෝස්ට් වලක්. ඒ විතරක් නෙවෙයි. මේකට වටේම ඉන්න පණුව එවිත් පදිංචි වෙනවා. ඉක්මනටම කුණු කසල දිරනවා. කවදාවත් මේක පිරීලා උතුරලා යන්නෙත් නැහැ. හැබැයි කවදාවත් පොලිතින්, ප්ලාස්ටික්, ලී කැබලි වගේ දිරන්න අමාරු දේවල් දාන්න එපා. කම්පෝස්ට් ගන්න අමාරු වෙනවා. පුරවන්නම් වහි කාලත පරණ ටකලන් කෑල්ලක් ලින්කට උඩින් දාන්න. හොඳයි රත්නයියේ. මම යන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි මාව දෙනුවත් කළාට. මේ ගැන මගේ යාළුවන්ටත් කියන්න ඕනේ. ඕන කෙනෙක්ට මේක වටිනා පණිවිඩයක්. ඒක සුළු දෙයක්. මේ වීඩියෝ එක බලන ඔයාලත් මම වගේ මේ වැඩේ කරලා බලන්න. තව අමතර දෙයක් දැනගන්න ඕන නම් මට කතා කරන්න. මගේ දුරකථන අංකය ස්ක්‍රීන් එකේ දීවා. බොහොම ස්තුතියි.